ආදරය, ගෞරවය අගය කිරීම ලබන්න වාසනාවන්ත වෙන දරුවන් අනිත් අයවත් අගය කරන්න, එයාලට ගෞරවය කරන්න, ආදරය කරන්න පුරුදු වෙනවා. ගෙවෙන හැම දවසක්ම, උදා වෙන හැම දවසක්ම ළමයින්ගේ දවසක් වේවි. ළමයින්ගේ ලෝකයට අර්ථවත් දෙයක් එකතු කරන්න පුළුවන් නම් ළමයින්ගේ හිතත් පෝෂණය කරන්නට අපිට හැකිනම්. එසේ සමාජයට සංවේදී දරුවන් දායාද කරන්නට, සමාජයට වැඩදායක දරුවන් දායාද කරන්නට පාසලක් කරන අපරිමිත කැපකිරීම දන්නේ එවන් කැපකිරීමක් කරන ගුරු දෙමාපියන්ම පමණයි. ළමා දිනය වෙනුවෙන් අද අපේ පාසල සංවිධානය කළ අපූරු ක්‍රියාකාරකමක් තමයි මේ. ළමා දිනය. ඒක අපේ දවසනේ කියලා සින්දුවක් කියලා නටලා සතුටු වෙන එක, රසට කෑම කාලා විනෝදෙන් ගත කරන එක, චාරිකාවක් යන එක. මේ විදියට විනෝද වීමම, තමන්ම සතුටු වීම තමයි ළමා දිනයේ සිදු වෙන්න ඕනි කියලා හිතන තැනට දරුවන් පත් කරපු සමාජයක අපේ උසස් පෙළ දරුවන් ගුරු භවතුන්ගේ මඟ පෙන්වීම ඇතුව කරපු මේ අපූරු සත්කාරය තමයි මේ දකින්නේ. ඉතින් අපේ උසස් පෙළ දරුවෝ අපේ ගුරු භවතුන් යෝජනා කරනකොට ළමා දිනය වෙනුවෙන් වෙනත් දෙයක්, අර්ථවත් දෙයක් අපි කරමු. අපේ ආදරය අවශ්‍ය වෙන පිරිස් ඉන්න තැනක් හොයාගෙන හරිම සංවේදීව, හරිම සතුටින් ඒ යෝජනාව පිළිගන්නවා. අපේ දරුවෝ පුංචි පන්තිවල නංගිලා මල්ලිලාවත් දැනුවත් කරලා බබල් එකක් හොයාගමුනේ. අපේ උදව් අවශ්‍ය වෙන පොත්, පේන්, පැන්සල්, පාසල් උපකරණ ඇතුළු ඔවුන්ට අවශ්‍ය සනීපාරක්ෂක ද්‍රව්‍ය ඒ සියල්ල එක් රැස් කරගෙන ගුරු භවතුන්ගේත් අනුග්‍රහය, මූල්‍යමය අනුග්‍රහය, ඊළඟට කැපකිරීම, ශ්‍රමය, මේ සියල්ලමත් එකතු වෙලා ගුරු භවතුන්ගේ මඟ පෙන්වීමත් ලබාගෙන ඉතින් මේ ඇවිල්ලා ඉන්නවා සිත් සෙවන නිවහනේ අපේ ආදරය, ඔබේ ආදරය බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසක් දකින්න. දකින හැමෝටම අම්මා අම්මා කියලා අමතන දරුවෝ වගේම වැඩිහිටි පිරිසකුත් මේ නිවහනේ කාර්ය මණ්ඩලයේ රැකවරණය, ආදරය, මඟ පෙන්වීම මැද ජීවත් වෙනවා. මෙතන ඉන්නවා සමහර දරුවෝ තමන්ගේ කෑම එක තමන්ට කන්න තරම් තේරුමක් නැති. ඒ වගේමයි තවත් ඉන්නවා තමන්ගේ පෞද්ගලික පිරිසුදුකම තමන්ට කරගන්න බැරි අය. ඒ අය අතරේ තව ඉන්නවා තමන් සතු විවිධ විදිහේ කුසලතා තියෙන දරුවෝ සහ වැඩිහිටියෝ. ඉතින් මේ පිරිස මේ විදියට හසුරව ගන්න මේ කාර්ය මණ්ඩලය කොයිතරම් වෙහෙසක් දරනවද කියලා අපිට හිතුණා. අපි ගෙනාපු රසවත් කෑම වර්ග මේ දරුවන්ට, වැඩිහිටියන්ට බෙදලා දීලා, තේ හදලා දීලා අපේ දරුවෝ ඔවුන්ගේ මත්වලින් එයාලට සංග්‍රහය කියලා. මට අම්මා නැහැ කියලා සමහර දරුවෝ, වැඩිහිටියෝ පවා දුකින් කියදී අපේ දරුවෝ ඒගොල්ලන්ගේ අත් අල්ලගෙන එයාලත් එක්ක එයාලගේ දුක බෙදාගත්තා. ඉතින් අපේ දරුවෝ ආදරේ දුන්නා, ආදරේ බෙදලා දුන්නා. ඉතින් අනුන්ගේ දුක තේරෙනවා, අනුන්ගේ දුක වෙනුවෙන් සංවේදී වෙන ආදරේ අවශ්‍ය පිරිසකට ආදරේ දෙන්න තරම්
හරිම සංවේදී දරු පිරිසක් අපිට ඉන්නවා. මෙතන ඉන්නේ ඔබේ ආදරය, ඔබේ උදව් අවශ්‍ය පිරිසක්. ඔබේ විශේෂිත දිනයකට ඔවුන්ට ඔවුන්ගේ සාමාන්‍ය පැවැත්මට, ඔවුන්ගේ මානසික මට්ටමට හානිදායක නොවනසේ ඔබටත් පුළුවන් ඇවිල්ලා ඔවුන් සමග එකතු වෙන්න. ඒ නිසා ඔවුන්ට පුංචි සිත් රිදීමක්වත් නොවෙන්න අපි කටයුතු කරන්න ඕනි නිසා මෙහි කාර්ය මණ්ඩලය තමයි ඔවුන්ව සැබෑ විදියටම අඳුරන්නේ, ඔවුන්ව දැනෙන්නේ. ඒ නිසා එයාලගේ මඟ පෙන්වීම උපදෙස් අරගෙන මෙයාලා සමග කටයුතු කරන්න ඔබටත් පුළුවන්. ඉතින් මේ ළමා දිනය අපේ දරුවෝ අපි සමරපු අර්ථවත්ම ළමා දිනය නේද? ඒක මාර මගුල. උඹලා මට ආදරේ නැතුණාට දුට පිදුඹා මේ මල මම කඩාගත් මගේ මල්වත් බොරුවක් නොවේ මේ කියා ඇත්තම ඇත්තයි ගිය ඉරිදා ඉස්කෝලේ යන්න බැරි වුණේ ලොකු අම්මලා එක්කලම නුවර ගියානේ. හොඳයි. මේ පාරා පිසේ නැවින් වන්නේ නැතනි වෙන්නේ වරිල්ලා මේ රැණි වරිල්ලා මේ රැණි වරිල්ලා
තටු ලැබුණේ පියවා යන්නයි කූඩුව දොරකඩ ඉන්න නොවේ අපේ මලුවකට පියවා යන්නේ වරිල්ලා මීරැණි වරිල්ලා මීරැණි අපි එකම රැණි කුරුල්ලෝ අපි එකම රැණි කුරුල්ලෝ මේ පාරාදීසේ නැවින් වන්නේ නැතනි වෙන්නේ වරිල්ලා මීරැණි වරිල්ලා මීරැණි වරිල්ලා මීරැණි ඒකනේ අන්න ගාවිස් නේද මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මහතුනේ රැගෙන යන්න පින් බිඳක් රැගෙන යන්න පින් බිඳක් ඇසට කඳුළු එපා සොඳුරු දසුන් බොඳ වී ආවී ලයට සුසුම් එපා සෙනේ පැතුම් පිට වී ආවී මහතුනේ අපි නටමු ගයමු ගයමු හිනාවී අපි නටමු ගයමු ගයමු හිනාවී මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් මහතුනේ රැගෙන යන්න ඉන් බිඳක් රැගෙන යන්න ඉන් බිඳක්
සිනහ පිරුණු සාදයක් මේක සොඳුරු ලෝකයක් සතුටු සිනහ පිරුණු සාදයක් අමුතුම රැයකි හොඳ සීතල රැයකි අඳුරු වලා මැලකි මගේ හිත සතුට දකි අද අමුතුම රැයකි හොඳ සීතල රැයකි අඳුරු වලා මැලකි මගේ හිත සතුට දකි පසෙතාම මං හඬාලනේ එන්නුවත් මට කිසිම දිනක කඳුළු දෙන්නේ නෑ රාජමාලිගේ පරවියා වගේ ජීවිතේ මගේ මම දෙවනවා වේ ඉපදුනාට පසෙතාම මං හඬාලනේ එන්නුවත් මට කිසිම දිනක කඳුළු ඉන්නේ නෑ මම විකුණන්නේ මේ සුරතල් සත්තුමාගේ මට රන් මුතු මැණික් වාගේ මුගේ බරට රන් දුන්නත් ඔකුනේ තියා
මෙන්න මේ වගේ වැඩසටහන් අපේ පාසල තුල අපි සංවිධානය කරමු. හොඳ දේවල් කරමු. අපි නොදැනුවත්වම අපේ මනසත් ඒ සඳහා හැඩගැහෙනවා, සකස් වෙනවා. ඊළඟට තව ස්තුතියක් කරන්නට ඕන. එදා ඒ සහභාගී වෙච්ච අපොස උසස් පෙළ අංශයේ සියලුම දරුවන් පාසලේ ගෞරවය ආරක්ෂා කරගෙන ආපහු ආවා. ඒක හරි වැදගත්නේ. පාසලේ ගෞරවය ආරක්ෂා කරගෙන සහාර දරුවන් සමග විනෝද වෙලා ඒගොල්ලන්ට උදව් කරලා කතා බහ කරලා සියල්ල කරලා ආවා. ඒ නිසා මා ඊටාම ගෞරව කරනවා, ඊටාම ආදරයෙන් මම මතක් කරනවා මේ සිදු කරපු වැඩසටහන පිළිබඳව. ඔබටත් අපි යෝජනා කරනවා දරුවනේ, ආන් ඒ වගේ යහපත් සිතිවිලි සහිතව හොඳ දේවල් කරන්න පුරුදු වෙමු. ඔබේ අධ්‍යාපන ජීවිතයට අනිවාර්යයෙන් මේක ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඒ වගේම උඩවලව මහා විද්‍යාලයට විශාල ආශිර්වාදයක් බවට පත් වෙනවා. ඉතින් ඒ සඳහා කැප වූ සියලු දෙනාටම යලි යලිත් ස්තුති උපද කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි සියලු දෙනාට.